ෆුඩෝරා වගේ ජොබ්ස් කරන ගොඩක් අය ෆුඩෝරා වෝල්ට් වගේ මේ ෆුඩ් ඩිලිවරි කරන අයට සමහර වෙලාවට එයාලට ඕඩර්ස් අඩු වෙනවා. මුළු පැය 24ම වගේ එළිය තියෙනවා. එය 24ම අඳුර තියෙන මාස තියෙනවා. ඒගොල්ලෝගේ ආයු කාලය ලංකාවේ මිනිස්සුන්ට සාපේක්ෂව වැඩි. ඒක පැත්තකින් තියෙන්නේ ෆ්‍රී ස්කූල් එකක්. මේකට මේ වල තමයි ගොඩක් වෙලාවට ස්වීඩනයේ අය වගා කරන්නේ. ඉතින් ආයිබෝවන් ඔයාලට අද ආයි අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න හිතුවා. ඉතින් මේ දවස්වල ස්වීඩනය තුල ගොඩාක් වෙනස්කම් සිද්ධ වෙනවා. ඔයාලට පේන ඇති අද ඇත්තටම හරිම ලස්සන දවසක්. අවුව ගොඩක් වැඩිලා තියෙනවා. ඉතින් කාලයකට පස්සේ සෙල්සියස් අංශක 15ක් විතර වගේ උෂ්ණත්වයක් තියෙනවා අද. ඒ වගේමයි වටපිටාව හරිම ලස්සනයි. ඉතින් මම හිතුවා අද උප්සාලා සිටි එකට ඔයාලත් එක්ක යන්න. අපි ගිහින් බලමු උප්සාලා සිටි එකේ සහ උප්සාලා අපි ඉන්න සිටි එක අමතරව මොනවද ස්වීඩනයේ තුල මේ දවස්වල වෙනස් වෙලා තියෙන දේවල් කියලා. හරි එහෙනම් යමු මාත් එක්ක. ඉතින් මාස කිහිපයක වින්ටර් එකකින් පස්සේ ස්වීඩනයට වසන්ත කාලය උදා වෙලා තියෙනවා. වසන්ත කාලය ආව කියලා මිනිස්සු දැනගන්නේ පරිසරයේ මේ විදිහට සිදුවන වෙනස්කම් එක්ක. පරිසරයේ සිදුවන වෙනස් වීම අතරින් මෙන්න මේ විදිහට වසන්ත කාලයේ මල් පිපෙන එක හරිම අලංකාර විචිත්‍රවත් දෙයක්. ස්වීඩන් ජාතිකයෝ හිතන විදිහට වින්ටර් එකෙන් පස්සේ සෙල්සියස් අංශක 0.10ත් අතර අගයක එක දිගට දවස් 7ක උෂ්ණත්වය පවතිනවා නම් ඒ වසන්තයේ පැමිණීම කියලා ඔවුන් විශ්වාස කරනවා. ස්නෝඩ්‍රොප්පර්, වීත්සිප්පූර්, බ්ලෝසිප්පූර්, වින්තයෙක් වගේ මල් වර්ග තමයි මුලින්ම අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි හැමෝම දන්න සකුරා මල් දකින්න පුළුවන් වෙන්නේ වසන්තයේ ඇවිල්ලා ටික දවසක් ගියාට පස්සේ. මේ ගොඩක් මල් වර්ගවල අල පොළොව යට තිබිලා වසන්තයේ උදාවත් එක්ක ඒ පැල උඩට මතුවෙලා මල් පිපෙන්න පටන් ගන්නවා. හරියට ලංකාවේ වෙසක් මල් පිපෙනවා වගේ. හරි එහෙනම් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු තව වෙලා තියෙන වෙනස්කම් මොනවද කියලා. මම මේ ඉන්න තැන පිටිපස්සෙන් යනවා ගඟක් ෆීරිසෝන් කියලා කියන්නේ. එතකොට ඒකට ගොඩක් කුරුල් එනවා. එතකොට ස්ප්‍රින්ග් එක පටන් ගන්නවත් එක්කම ගොඩාක් කුරුල් එනවා. ඉතින් මේ වගේ මිනිස්සු ඇවිල්ලා කුරුල්ලොන්ගේ ෆොටෝස් ගන්නවා. ඉතින් ඒ වගේම තව දෙයක් තමයි මිනිස්සු ගොඩක් වෙලාවට මේ දවස්වල එළියේ ඉන්නේ. මම ඉස්සෙල්ලත් කිව්වනේ. එතකොට මිනිස්සු යාලගේ සුරතල් සත්තුන් එහෙම එළියට එක්කගෙන යනවා. මේ පේන්නේ වගේ බල්ලෝ මාරගෙන යනවා එක පවුලක්. ඒ වගේ අවුව වැටෙනවත් එක්ක ගොඩාක් මිනිස්සු එළියේ ඉන්න ආසයි. දැන් ලංකාවේ අපිට හැම වෙලාවම රස්නේ තිබ්බට මෙහි ඉතින් මාස කිහිපයක් තමයි රස්නේ තියෙන්නේ. ඉතින් ඒ රස්නේ තියෙන හැම වෙලාවකම මිනිස්සු හරිම කැමති එළියට වෙලා ඉන්න. ඒ නිසාම තමයි මිනිස්සු ගොඩක් ආස අවුවේ ඉන්න. ලංකාවත් එක්ක සාපේක්ෂව බලද්දි මෙහි අය ඇත්තටම ගොඩාක්ම ට්‍රේනින් කරනවා. ජිම් යනවා. ඊට පස්සේ අපි කිව්වොත් මෙයාලා එක්සර්සයිස් කරනවා. ඊට පස්සේ ඇවිදිනවා ගොඩාක්. ඊට පස්සේ බයිසිකල් පදිනවා. ඒ වගේ ගොඩක් දේවල් මේගොල්ලෝ කරනවා. සහ මෙන්න මේ වගේ මාළු අල්ලන වගේ දේවලුත් කරන ගොඩක් වෙලාවට මේ ගංගායිනේ. ඉතින් මට කියන්න ඕනුනේ ගොඩාක් අපි හිතුවොත් මේගොල්ලෝගේ ආයු කාලය ලංකාවේ මිනිස්සුන්ට සාපේක්ෂව වැඩි එකක් තමයි මේ විදිහට ක්‍රියාශීලීව ඉන්න එක. එතකොට මේ කරන එක්සර්සයිස් කරන දේවල් වගේ දුවන දේවල් වගේ දේවල් නම් මෙයාලා සීසන් එකක් ගැන හිතන්නේ නැතුව වින්ටර් එකේදී පවා තමන්ගේ ෆිට්නස් ලෙවල් එක තියාගන්න නැත්නම් ශාරීරික යෝග්‍යතාවය හොඳ විදිහට පවත්වාගෙන යන්න කියන අරමුණෙන් සිද්ධ කරනවා. එතකොට අනිත් එක තමයි ඒකෙදි වයසක බාධාවක් නෑ. මොකද දැන් අපි නම් සාමාන්‍යයෙන් අවුරුදු 60 වගේ පෙන්නට පස්සේ සාමාන්‍යයෙන් අපි දුවන්නේ පන්නේ වගේ දේවල් කරන අඩුයිනේ සාමාන්‍ය මිනිස්සු. නමුත් මෙහෙදී එහෙම වයස් සීමාවෙදී ලොකු ගැටලුවක් නෑ.
වයස අවුරුදු 75 80 පව මිනිස්සු පවා ඊට වැඩි වයසේ මිනිස්සු පවා පුළුවන් තරම් ඇක්ටිව් ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මල් පේනවා ඉතින් කොච්චර මෙයාලා අවුව බින්දිනවද කියන එක. හරි එතකොට ඔය එක පැත්තකින් තියෙන්නේ ප්‍රී ස්කූල් එකක්. මේක හරිම ලස්සන වෙන්නේ. එහා පැත්තෙන් ගඟ තියෙනවා. සහ මේ දවස්වල නම් ඉතින් තාම තනකොළ කොළ පාට වෙලා නැහැ. නමුත් තනකොළ තියෙන කාලෙට ඒක හරිම ලස්සනයි. ඊට පස්සේ තව එක දෙයක් තමයි මේ ඉස්සරහින් තියෙන පාලම. මේක ඇරෙනවා කියලා කියන්නේ මේකේ ටයිම් ටේබල් එකක් තියෙනවා. ඒ ටයිම් ටේබල් එකත් එක්ක සාමාන්‍ය හවස 5ට වගේ මට මතක විදිහට මේක හරහා විවිධ යාත්‍රා ගමන් කරද්දී මේ පාලම ඉහළට එස වෙනවා. එතකොට මේ පාලම හරහා ලොකු යාත්‍රාවලට ගමන් කරන්න පුළුවන්. එහෙම යන්න නැත්නම් මෙතන තියෙනවා උසක්. ඒ කියන්නේ මීටර් 3.8ට වැඩිය උස අඩු වාහනවලට පාලම යටින් සාමාන්‍ය දිනයකත් යන්න පුළුවන් මේ හරහා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ගස් ටික මේ වගේ සීත කාලයට නැත්නම් වින්ටර් එකේදී කොළ හැලුණට පස්සේ තාම මේ ගස්වල කොළ ඇවිල්ලා නැහැ. ඉතින් තව ටිකක් රස්නේ වැඩි වුණාට පස්සේ ටික ටික මේ ගස්වල කොළ එන්න පටන් ගන්නවා. ඒ වගේමයි සමහර ශාක වර්ග තියෙනවා වින්ටර් එකට රොත්තු දෙන ඒවා. මේ තියෙන්නේ ඇවිල්ලා කොලොනි ලොත් එකක්. එතකොට මේ වල තමයි ගොඩක් වෙලාවට ස්වීඩනයේ අය වගා කරන්නේ. ඒකට හේතුව තමයි සමහර මිනිසුන්ට තමන් ඉන්න අපාර්ට්මන්ට් එකේම ඉඩ නැහැ වගා කරන්න. ඉතින් ඒ නිසා මේ වගේ එකක් කොමියුන් එකෙන් අපිට ගන්න පුළුවන්. අවුරුද්දකට ගාස්තුවක් අය කරනවා. ඉතින් ඒ ගාන දීලා මේ වගේ ඉඩ කඩක් වෙන් කරගන්න පුළුවන්. වගා කටයුතු කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා ලොකු ඒරියා එකක්. ඉතින් සමහර අය නම් වැඩ කරනවා ඇතුලේ. එතකොට යාලා මේ වගේ බිම් සකස් කරනවා ඊළඟ සීසන් එකට. ඒ කියන්නේ ළඟ එන රස්නේ කාලේ පටන් ගත්තට පස්සේ තමන්ගේ වගා කටයුතු සිද්ධ කරන්න. ඉතින් මේ වගේ දේවල් මේ දවස්වල සිද්ධ වෙනවා මෙහෙ. අනිත් කාරණාව තමයි දැන් පහුගිය සතියේ මෙහි වෙලා වෙනස් කරානේ. වෙලා වෙනස් කරන එකේ ප්‍රධානම අරමුණක් තමයි ඩේ ලයිට් එක සේව් කරගන්න එක. එතකොට ඒ වෙලා වෙනස් කරපු එකත් එක්ක දැන් ලංකාවත් එක්ක වෙලාවේ තියෙන පරතරය තමයි වෙනස තමයි පැය 3:00. එතකොට කොහොම හරි මේ දවස්වල එන්න දවසට විනාඩි කිහිපයක් එකතු වෙනවා. ඒ කියන්නේ දිවා කාලයට විනාඩි කිහිපයක් එකතු වෙනවා. ඒත් එක්කම සාමාන්‍යයෙන් දිවා කාලයේ වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ඉර බහින වෙලාව එන්න පරක්කු වෙනවා සහ ඉර පායන වෙලාව එන්න කලින් වෙනවා. ටික ටික කලින් ඉර පායනවා. එතකොට සාමාන්‍යයෙන් අපි හිතුවොත් මිඩ් සමර් දවස් වගේ වෙද්දී, ඒ කියන්නේ ජූනි මාසේ 20-21 වගේ වෙද්දී ස්වීඩන් වල සමහර පළාත්වලට, ඒ කියන්නේ උතුරේ තියෙන සමහර ප්‍රදේශවලට මුළු පැය 24ම වගේ එළිය තියෙනවා. ඉතින් ඒක මේ රටේ තියෙන විශේෂ දෙයක්. ඒකෙම අනිත් පැත්ත තමයි සාමාන්‍ය වින්ටර් එකට මම කලින් කිව්ව උතුරු ප්‍රදේශවල සමහර නගරවලට පැය 24ම අඳුර තියෙන මාසත් තියෙනවා. එතකොට ඒකේ විරුද්ධ විදිහටත් දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒකත් හරිම විශේෂයි. ඉතින් කළුවර කාලේ කියන්නේ ටිකක් හරිම අමාරු කාලයක්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් එතකොට ඉතින් ටිකක් කම්මැලි, මූසලයි සහ ක්‍රියාශීලී නැහැ ඇත්තටම මිනිස්සු. ඒ නිසා ඒ කාලේ ටිකක් අමාරුයි. ඒ හින්දාම තමයි මේ අවුවක් වැටෙන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නේ. ඉතින් රස්නේ ටික ටික වැඩි වෙනවත් එක්කම තව වෙන එක දෙයක් තියෙනවා. ඒක කියන්නේ සාමාන්‍ය මිනිස්සු එළියට එනවා රෙස්ටොරන්ට් වලට එහෙම කන්න. එතකොට අපේ
ගොඩක් ස්ටුඩන්ට්ස්ලා විදිහට එන ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි ෆුඩ් ඩිලිවරි. ඒ කියන්නේ ෆුඩෝරා වගේ ජොබ්ස් කරන ගොඩක් අය ෆුඩෝරා වෝල්ට් වගේ. එතකොට සාමාන්‍යයෙන් අවුව වැඩි වෙන්න වෙන දෙයක් තමයි මිනිස්සු එළියට බහැලා කද්දී මේ ෆුඩ් ඩිලිවරි කරන අයට සමහර වෙලාවට එයාලට ඕඩර්ස් අඩු වෙනවා. ඒ කියන්නේ earn කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙන වලට වෙන්නේ නැති මිනිස්සු කොයිතරම් එළියට බහැලා කනවද කියලා මේ දවස්වල. ඉතින් තව එන්නේ ඉස්සරහට රස්නේ වැඩි වෙන නිසා මේ ගතිය වැඩි වෙනවා. නැත්තම් මිනිස්සු එළියට බහින ප්‍රමාණය වැඩි වෙලා සමහර වෙලාවට සමහර රැකියාවන් වලට බලපෑම් වෙනවා. ඒකෙම අනිත් පැත්ත රෙස්ටෝරන්ට් වල වැඩ කරනවා නම් කවුරු හරි එයාලට සමයක ගොඩක්ම හොඳයි. එතකොට ඔයාලට පේනවා ඇති ඒ වගේ අතන ඉන්නවා මං කියද්දිම ඒ වගේ ෆුඩ් ඩිලිවරි කරන කෙනෙක් දැන් ගියේ බයික් එකකින්. ඒ වගේ කෙනෙක්. ඉතින් ස්වීඩනය කියලා කියන්නේ ගොඩක්ම සීතල රටක්නේ. මේ සමහර වෙලාවට වින්ටර් එක මාස 4, 5, 6 වගේ යනකම් සමහර පළාත් වලට තියෙනවා. ඉතින් කොහොමත් වින්ටර් එක ඉවර වෙලා හිම දිය වුණත් සමහර වෙලාවට සීතල රැඳිලා තියෙනවා මාස කිහිපයක් යනකම්. ඉතින් මේ අද උදා වෙලා තියෙන මේ ලස්සන දවස මම කලිනුත් කිව්වා මේක හරිම ලස්සන දවසක් වගේම හරිම සෞම්‍ය දේශගුණයක් තමයි තියෙන්නේ. ගොඩාක් රස්නෙත් නැහැ, සීතලත් නැහැ. ඉතින් ඒ අතරමැද දවසක්. ඉතින් මේ වගේ දවසක සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන කාලයකට පස්සේ නැත්තම් මෙහි ඉඳන් ගොඩක් වෙලාවට ජැකට්ස් දාගෙන ඉන්නේ මාස ගාණක් යනකම්. ඉතින් මේ වගේ දවසක් උදා වුණාට පස්සේ මිනිස්සු පුදුමාකාර සතුටින් ඉන්නවා වගේම හරිම ප්‍රබෝධමත් හැම කෙනෙක්ම ඒ වගේමයි හරිම ටික පරිසරය ලස්සන වෙනවා. ඉතින් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් මේක. ගොඩාක් සීතල කාලයකට පස්සේ මේ වගේ දවසක් උදා වුණාට පස්සේ ඒ දැනෙන වෙනස, ඒ දැනෙන හැඟීම ඒක වෙනස්ම අත්දැකීමක්. අපේ channel එක අද පළවෙනිටම බලන කවුරු හරි ඇති. ඉතින් channel එක subscribe කරගෙන යන්න. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා ස්වීඩන් වල වගේම යුරෝපය පුරාම වෙන දේවල් සහ ලස්සන ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් එහෙනම් හැමෝම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න දිගටම ආය අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා.